අද වීඩියෝ තුලින් තුර්කියට රැකියාවක් සඳහා පිටත් වෙන්න පුළුවන් හොඳම ඒජන්සි වගේම තුර්කිය පිළිබඳව ඔබට වැදගත් කරුණු රැසක් මම ඔයාලට කියලා දෙනවා. එම නිසා වීඩියෝවේ අවසානයේ වෙනතෙක් රැඳී සිටින්න කියලා ඔයාලට මතක් කරනවා. වර්තමානයේ තුල තුර්කියේ රැකියාවක් කිරීම සඳහා ලාංකිකයන් උනන්දුවෙන් සිටිනවා. තුර්කිය කියලා කියන්නේ රැකියාවක් කිරීම සඳහා එතරම්ම සුදුසු රටක් නොවේ. මොකද තුර්කියේ රැකියාවලට ගිය බොහෝ දෙනෙක් පවසන්නේ එය ලාංකිකයන්ට සුදුසු රටක් නොවන බවයි. එනමුත් රට රැකියා උනන්දුව නිසා ඔවුන් අද වන විට තුර්කියේ රැකියාව සඳහා පිටත් වීමට සිහින දකිනවා. තුර්කියෙන් ඔබට හිමිවන රැකියා ගිවිසුම අවුරුදු 2ක් වන අතර එය ඔබට කැමති නම් ඔබේ කාලය අවසන් වූ පසු නැවත අලුත් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔවුන්ගේ රැකියා ගිවිසුම් තුල සතියකට ඔබට එක් දිනක් නිවාඩු හිමිවන අතර දිනක වැඩපෑ සංඛ්‍යාව පැය 8ත් 12ත් අතර ගණනක් වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මෙහිදී ඔබට ප්‍රධාන වශයෙන් ආහාර සහ නවාතැන් වගේම ඔබගේ රැකියා ගිවිසුම් කාලය අවසන් වූ පසු ආපසු එමේ ගුවන් ටිකට් පත්ද නොමිලේ හිමිවනවා. තුර්කිය කියලා කියන්නේ එතරම් වියදම් අධික රටක් නොවේ. නමුත් පසුගිය දශක කිහිපයේදීම ඔවුන්ගේ බඩු මිල ඉහළ අගයක පැවතුණා. නමුත් ඔබට ආහාර හිමිවන නිසා එය එතරම් ගැටලුවක් වන්නේ නැහැ. තුර්කිය තුල වැඩි වශයෙන් පවතින රැකියා අවස්ථා වශයෙන් ට්‍රක් රථ රියදුරන්, වඩු කාර්මිකයන්, බස් රථ රියදුරන්, සූපවේදීන්, ගොවිපළ කම්කරුවන්, කර්මාන්තශාලා සේවකයන්, ඉතිකිරීම් කම්කරුවන් වගේම හෝටල් කර්මාන්තය ආශ්‍රිත රැකියා බොහෝමයක් දැක ගන්න පුළුවන්. මෙහිදී ඇතැම් රැකියාවට සුදුසුකම් නැති සියලු දෙනාටම ඉල්ලුම් කරන්න අවස්ථාව හිමි වෙනවා. ඔබට තුර්කි රාජ්‍යයේ රැකියාවක් කිරීමෙන් සාමාන්‍යයෙන් දල වශයෙන් මාසිකව රුපියල් 1,50,000ත් රුපියල් 2,50,000ත් අතර මුදලක් ලබා ගන්න පුළුවන්. ඔබ සිදු කරන රැකියාව අනුව මෙය අඩු වැඩි වන්නට පුළුවන්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි කිහිපයක්ම තුර්කි රාජ්‍යයේ විවිධ රැකියාවන් කිහිපයක්ම සඳහා පිටත් කරනවා අපට දැක ගන්න පුළුවන්. එසේ නමුත් ඇත්තටම ඉතාමත් සීමිත රැකියා ගණනක් සඳහා පමණයි ඔවුන් යවන්නේ. ඒ වගේම ඉතාමත් සීමිත ඒජන්සි ගණනක් පමණයි තුර්කියේ රැකියා ගිවිසුම් ලබා දෙන්නේ. එහිදී ප්‍රධාන වශයෙන්ම ඒජන්සි 3ක් පිළිබඳව අපට දැක ගන්න පුළුවන්. පළමුවෙන්න තමයි Sense Global Tourism and Trade Private Limited. ඇත්තටම වර්තමානයේදී තුර්කියේ රැකියා සඳහා පිටත් කරන්න ඉතාමත් ප්‍රසිද්ධ ඒජන්සියක් තමයි මේ Sense Global කියන ඒජන්සිය. ඊළඟට දෙවැනියට මානි International Private Limited. මේ ඒජන්සිය තුලිනුත් වර්තමානයේදී තුර්කියේ රැකියා සඳහා බොහෝ දෙනෙක් පිටත් වෙනවා දැක ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනියට සහ අන්තිමයට New Asian Travels. මෙන්න මේ ඒජන්සි තුනෙන් විතරයි ඇත්තටම තුර්කියේ රැකියා සඳහා පිටත් වූ පිරිස් දැක ගන්න පුළුවන් උනේ. ඒ වගේම මේ ඒජන්සි වලට මුදල් ලබා දීමේදී ඉතාමත් ප්‍රවේශම් වන්න කියලාත් ඔයාලට මතක් කරනවා. ඒජන්සි තෝරා ගැනීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු වෙනවා. තුර්කියේ යෑම සඳහා මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ ඒජන්සියක් රුපියල් ලක්ෂ 8ත් 13ත් අතර මුදලක් අය කරන බවයි සඳහන් වන්නේ. ඒ අනුව තුර්කි රාජ්‍යයේ රැකියාවක් කිරීම සඳහා මහත් උනන්දුවෙන් සිටින පිරිස් හට අද වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඉදිරියේදී අපි මේ වගේ රට රැකියාව සඳහා පිටත් වීමට බලාපොරොත්තු වෙන සිටින සියලු දෙනාටම වටිනා වීඩියෝ ගෙන එනවා. එම නිසා මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. සුබ දවසක්.